වෙනවා නම් මේක මංගල සභාව තමයි. ඒ කියන්නේ මංගල සභාවක් කියලා අපි තේරුම් ගන්නේ මේ දිනුගේ විවාහය ව්‍යාපදිච්ච කරනවා. මේ විවාහයේ පළමු දෙහැටි අපි අද මේ පළමු කොටස ඉෂ්ට කරා. ඒක පළමු කොටස නෙමෙයි, ඒක තමයි වැදගත් දේ. ඒ කියන්නේ විවාහය ඊට පස්සේ මොන උත්සව ගත්තත් මොනවද මේ දෙදෙනාගේ එකතු වීම මේ විවාහය ව්‍යාපදිච්ච කරනවා. ඉතින් අපිට අද සතුටුවේ හැකි දවස් සාමාන්‍ය අයස් කියලා තමයි අපගේ අයියා අද යාගේ තාත්තා අද ජීවිතේ හිටියනම් එයා තමයි වැඩිම සන්තෝෂයෙන් කළේ. මම ඒක සංවේදී අද සිපත් කරනවා. ඒක නේද දැනෙන්නේ ලොකු දුකක් ඒක අද අවුරුදු ඉසි කරනවා නැතිව ඒක නේද පිට පිට ඒක විදිහකින් සායස් ඒ සංවේදීක අපේ එයාට දැක්කේ කොහොමද මම මෙතන මේවා කාර්ය කරලා ඉන්නවා. ඒක නිසා දැන් මේ වගේම මට අපිට සන්තෝෂ වෙන්න තියෙන මේ අයිස් පුතාගේ නිල්වාහය. මේකට මට අද මට ආකාශනිප විලිතුම යාවේ ඒක මට ඔස්න ඒකට සහභාගී නොවී ඉන්න බැරි කමක්. එතකොට දැන් මම මේ ඔබේ සියලු දෙනාම මේ ඉස්සර දැක්කනේ මම දකින්න පාරේ මේ දුවරින්ගේ දෙකට මදීකට ගියා. ඒකට මම මේ අද ඕලම දැක්කම මට අත්න ලොකු සතුටක් තියෙනවා. ගුරුවරගේ පිළිසක් මේ අයිස් පුතාට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ වගේම අපිට ඕගොල්ලොන්ට අපිට ලොකු සතුටක් තියෙනවා. ඕගොල්ලෝගේ නෑ පිළිසක් මේ අපි කච්චට එකවුනේ. ඉතින් මම මේ ඔක්කොම වැඩි මම කතා කරන්නේ නැහැ මේ කච්චටත් දෙන්නේ. මම කියනවා නන්දාරේ මම වැඩි මේකක් නෙමෙයි මේ මම දන්නවා මේ දෙන්නම ටිකක් උගත් බුද්ධිමත් දෙන්නේ අපේ අවවාද අනුශාසනා. ඒ අයට අපි දුන්නට ඒක වැඩිය මේ ගොල්ලන්ගේ ජීවිත අද කාලීනව මේ විදිහට පරිගස්සගෙන හොඳ විදිහට මේගොල්ලෝ යයි කියන බලාපොරොත්තු මගේ තියෙනවා. ඉතින් ඒක නිසා මම මේ දෙන්නට අපි ඒ නැතුණා ප්‍රධාන විදිහට අපි කොයිම දෙයක් වුණත් දුකකට අපි මේක නැතුණත් මේගොල්ලන්ගේ ජීවිත ගෙන යන්න පුළුවන් විදිහට සරලව මම කියන්නේ ඒකයි වැඩි දේවල් හිතන්නේ නැතුව තමන්ගේ ජීවිත බොහොම සරලව අද කාලේ හැටියට ඕක සැලසුම් කරගෙන ඕගොල්ලෝ ගෙනියන්නේ කියන එක මට කියන්න වෙනවා. ඒ වගේම අපි උතන හිටියා අපි හැමතැනම අපේ යුතුයකම් කියන එක අමතක කරන්න එපා. යුතුයකම් උඩ තමයි මේ ලෝකේ අද මේ තාක්කල් අපේ මේ තියෙන සම්බන්ධතාවය අපේ ගුණගරුකම් අපේ හැම කෙනෙකුටම ඒවා තියෙනවා. අපි දෙමෝපියන්ගේ දරුවන්ට දෙමෝපියන්ට සහෝදරයන්ට ඒ සියලු දෙනාටම ඒ යුතුයකම් ඉෂ්ට කරන අනිවාර්යයෙන්ම කෙරෙන්න කියලා මම ඉල්ලා හිතනවා මේ අනුතරද ඊළඟට මට තව ඒවා කියන්න මට එනේක මම උගත් දුරට මම මේක නවත්ත ගන්න මම කවදා හරි අපි කවදේ අපිට ඉස්සරහට කියන්න පුළුවන්. අවසාන වශයෙන් මම කියන දැන් මේ ඉන්න මේ කට්ටියට මේ සහභාගී වෙන්න අපිට සෑහෙන විදිහට අපිට මේ පවත්වපු භෝජන සංඛාර ඒ හැම දෙයකටම අපි ස්තුතිවන්ත වෙනවා.
ඒ ගැන අපිට මොකක් හරි අපේ සුළු වැඩවීමක් වගේ සිදු වුණා නම් ඒ ගැන මම සමාවයි වෙනවා. ඒ වගේම මේ දෙන්නට ඉතින් ජීවිතය සාර්ථකව ගෙනියන්න මේ ඉන්න අපි සියලු දෙනාගේම සියලු දෙනාගේම සුභාශිංසන ආශිර්වාද ලැබේවා කියලා මම